ආයිබෝන් දුවේ පුතේ. අද අපි කතා කරමු 10 සහ 11 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අද්දිනෙහි කාටත් අමාරුයි කියලා කියන ගිණුම් කරන කොටසේ සාරාංශය පිළිබඳව. 10 වසර 4 වෙනි පාඩමේදී අපි අඳුර ගන්නවා ගනුදෙනු හා සිදුවීම්. අඳුනාගෙන අපි මූලාස් ලේඛන හරහා මූලික සටහන් පොත්වල සටහන් කරනු ලබනවා. ඊළඟට අපි දිස් සටහන් න්‍යාය උපයෝග කරගෙන අපි ලෙජරේ ගනුදෙනු සටහන් කරනු ලබනවා. නැවතත් අපි එම ශේෂයන් අවසාන ශේෂයන් උපයෝගී කරගෙන ශේෂ පිරික්සුම සැකසීම සිදු කරනු ලබනවා. ශේෂ පිරික්සුමේ අසමාන වීම අපි හඳුනාගෙන එම වැරදි හඳුනාගෙන වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම පිළියෙල කරනු ලබනවා අපි 10 වසර 12 වෙනි පාඩමේදී. ඊළඟට අපි එනවා 11 වසරට 11 වසරේ 4 වෙනි පාඩමත් 5 වෙනි පාඩමත් තුල අපි වෙළඳ හා ලාභ ගිණුමත් ශේෂ පත්‍රයත් හඳුනා ගැනීම සිදු කරන ලබන